කොහොමද ඔයාලට වොන්ඩර්සිලොන් අපි අද යන්නේ ලංකාවේ ට්‍රිප් එකක් නන් නෙමෙයි. කොහෙද යන්නේ කියලා සහ මේ ගමන ප්ලෑන් කරපු විදිය, බජට් ගැන සම්පූර්ණ විස්තරයක් මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී කියන්නම්. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. අපි මේ ටුවර් එක යන්නේ තායිලන්ඩ් වලට. තායිලන්ඩ් වල පතායා සහ බැංකොක් වලට තමයි මේ ටුවර් එක යන්නේ. අපි ෆැමිලි එකත් එක්ක තමයි මේ ගමන ප්ලෑන් කරේ. ඒ වගේම අපි ට්‍රැවල් ඒජන්සි එකක් කරහා නෙමෙයි, තනියම තමයි ටිකට්ස් බුක් කරේ, මේ ගමන ප්ලෑන් කරේ, මේ හැම දෙයක්ම අපි තනියම තමයි කරගත්තේ. ඉතින් මම ඔයාලටත් ඒ ගැන විස්තරයක් කියන්නම්. මේකෙදි අපි එයාලයින් එක විදියට තෝරගත්තේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඒ වුණාට ඔයාලට බජට් ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම්, එහෙම යන්න බලාපොරොත්තු වෙනවා නම්, එයා ඒෂියා රෙකමන්ඩ් කරන්න පුළුවන්. This way now. හතරයි බිඳුවයි හතර දන්න ගන්වල යන්නේ විට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු. අපි දැන් බැංකොක් බලා පිටත් වන්නෙමු. බැංකොක් දක්වා අපගේ ගමන් කාලය පැය 3ක විනාඩි 30ක් වේ. අපගේ ෆ්ලයිට් වයින් සහ මන්සුන යන්ත්‍ර පැවැත්වෙන සමාජිකයන් සාදරයෙන් පිළිවෙල ලබන අතර නැවත Iran Hotel Captain Zafir Mohammed Emirates approval Cambodia 404 Awan Road, Bangkok. Yes, we'll find them in 3 hours and 20 minutes to offer some frequent. ඔන්න දැන් අපි ස්වර්ණභූමි එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. බෑගේජස් ටික ක්ලියර් කරගෙන ටැක්සි එක ළඟට යමු. එන්නකෝ මාත් එක්ක. ලස්සන දේවල් ගොඩාක් බලා ගන්න පුළුවන් ඔයාලට. බලන්නකො මේ වෑන් එකේ ලස්සන. අපි එහෙනම් ඉතින් දැන් ස්වර්ණභූමි එයාපෝට් එකේ ඉඳලා පට්ටාය වලට තමයි යන්නේ. ටිකක් ලංකාවත් වගේ. හරි, ගිහින් බලමුකෝ. අපි පතාය වල නවතින්න තෝරගත්තේ බෙඩ් ටයිම් පතායා කියන මේ හොටෙල් එක. මේකේ රූම්ස් ගත්තොත් හරිම ක්ලීන්, ඒ වගේම ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස් එකක් මේක. දැන් අපි හොටෙල් එකෙන් අපේ බෑග්ස් තියලා
කෑම කන්න තැනක් හොයාගෙන යන ගමන් ඉතින් අපි හෙව්වේ මුලින්ම ඉන්දියන් try කරනවා කියලා. ඉතින් හොඳ ඉන්දියන් රෙස්ටොරන්ට් එකක් අපේ හොටෙල් එක ළඟම තිබ්බා. ගණනුත් ෂේප් කෑමත් රසයි. ඉතින් දැන් අපි මෙතනින් කෑම අරගෙන ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු. දැන් තව පොඩි බඩු වගයක් ගන්න 7-Eleven එකකට ආවා. මං ගත්ත එක්ස්පීරියන්ස් එක අනුව තායිලන්ඩ් වල ටිකක් වැඩි කොස්ට් එකක් යන්නේ ට්‍රාන්ස්පෝර්ට් වලට. දැන් ඒකෙදි ඔයාලට යූස් කරන්න පුළුවන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. ඒ වගේම Grab හරි Bolt හරි ඇප් එකක් දාගෙන ඒකෙන් ඔයාලට ටැක්සි ගන්නත් පුළුවන්. ඉතින් මේ පතායවල මම දැක්ක විශේෂම දෙයක් තමයි බැංකොක් වල තිබ්බා. නමුත් පතායවල තමයි වැඩියෙන් මේක තිබුණේ. මෙන්න මේ අපි යන වාහනේ. මේක ඇත්තටම අපිට පාරේ කියන්නේ අර සාමාන්‍යයෙන් අපි 3-wheelers නවත්තන්නේ අත දාලා අන්න ඒ වගේ මේ වාහන නවත්තගෙන යන්න පුළුවන්. මේකෙදි අපේ කට්ටිය විතරක් නෙමෙයි පාරේ මගින් තව අය නගිනවා. ඉතින් ඇත්තට මේක මාර ජොලි ගන්න මොන එක්ස්පීරියන්ස් එකක් තමයි මේ වාහනේ යන එකත්. වොකින් ස්ට්‍රීට් එකට යන්න කලින් ළඟ තිබුණු පොඩි මාකට් එකක් වගේ එකකට ආවා. ඇත්තටම එතන නම් ගන්න දෙයක් තිබුණේ නෑ. ඒ නිසා අපි එතන මුකුත් ගත්තේ නෑ. දැන් අපි මෙහෙමම යනවා වොකින් ස්ට්‍රීට් එක පැත්තට. වොකින් ස්ට්‍රීට් එකේ මුල් ටිකේ නම් ඇත්තටම ෆුඩ් ස්ටෝල් ගොඩාක්ම අඩුයි. ඔක්කොම තියෙන්නේ ක්ලබ් ඒ වගේ තමයි තිබුණේ. ඉතින් වොකින් ස්ට්‍රීට් එකේ ගොඩක් එහාට දුරක් යද්දි තියෙනවා ෆුඩ් ස්ටෝල්. ඔයාලට එතකොට කෑම ගන්න දේවල් එක එක ජාතියේ කෑම ජාති එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මේ වොකින් ස්ට්‍රීට් එකේ ටිකක් එහාට ගියාම. වීඩියෝ එකකින් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙදි try කරපු එක ජාතියේ කෑම වර්ග මේ දේවල් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඉතින් එකතු වෙලා ඉන්න අපිත් එක්කම හැමෝම පරිස්සමෙන් ඉන්න.